හායි කොහොමද ඔයාලට අපේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද ඉතින් ලස්සනම ලස්සන නිස්කලංක තැනකට තමයි ඔයාලව අරන් ගිහින් තියෙන්නේ. මිනුවන්ගොඩ පුරවරේ තියෙන ලස්සනම ලස්සන හාස්කම් පිරුණු නාගාමුල දේවාලය තමයි මේ. ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙන ගලේ දේවාලය කිට්ටුවම තමයි මේ දේවාලය තියෙන්නේ. ඉතින් අපි නම් ඉතින් අද ගියේ බෝධි පූජාවක් තියන්න. අපි එක දිගට සෙනසුරාදාවල් 7ක් බෝධි පූජාව තියන්න ගියා. අද ඉතින් අපේ අන්තිම දවස තමයි මේ බෝධි පූජාව තියන්න අපි ආවේ. මේ දේවාලෙත් ඉතින් ගලේ දේවාලෙ වගේම තමයි. කිසිම කපු මහත්තයෙක්වත් මේ දේවාලෙත් නෑ. අපිට ගිහිල්ලා අපේ හිතේ තියෙන ශ්‍රද්ධාවෙන් තමයි සියලුම වැඩ කටයුතු ටික කරගන්න තියෙන්නේ. අපි ඉතින් ඉස්සෙල්ලාම මල් ආසන ටික එහෙම පිරිසිදු කරගෙන බෝධි පූජාවට අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය ටික ලෑස්ති කරගත්තා. බලන්නකෝ ඉතින් ඒ අතරතුර තාත්තයි පුතයි කරන වැඩ. එතැනට ගියපු ගමන්ම සුදු මහත්තයා බිම ඉඳගෙන වැලි අල්ලන්න තමයි පටන් ගත්තේ. එයාට ඉතින් මම ගෙදර හිටියත් මිදුලට දාලා වැලි අල්ලන්න දෙන්නේ නෑනේ. ඒක නිසා ඔය වගේ තැනකට ගියාම එයා ඒකෙන් උපරිම නිදහස භුක්ති විඳිනවා. මොකද ඉතින් මගේ වැඩේ කරගන්නකම් එයාත් සෙල්ලම් කර කර ඉන්න ඕනනේ. බලන්නකෝ ඉතින් සුදු මහත්තයා ඒ වෙලාවෙත් කරලා තියෙන දෙයක්. මම හඳුන් කූරු ටික පත්තු කරන්න ගිය ටිකට මල් වට්ටි දෙකක්ම බිම දාලා එයා සෙල්ලම් කරන්න අරගෙන. හොඳම වෙලාවට තමයි ඉතින් මම එදා මල් ටිකක් වැඩිපුර අරගෙන ගියේ. ඒක නිසා ආයෙමත් ඒ මල් වට්ටි දෙක මං හදාගත්තා. සුදු මහත්තයා ඉතින් වැලි අල්ලලා සෙල්ලම් කරපු නිසා එයාට නම් ඉතින් අද ඔන්න මල් පූජා කරන්න බැරුව ගියා. මේ බෝධි පූජාව තිබ්බේ අපේ හස්බන්ඩ් වෙනුවෙන් නිසා එයා ඉතින් සියලුම දෙවිවරුන් උදෙසා මල් පහන් එහෙම පූජා කරලා ඒවට අදාළ පහනුත් එයා පත්තු කරා. අපි තුන්දෙනාම එකතු වෙලා බුදුන් වඳින්න ඕන නිසා මං හස්බන්ඩ්ට කිව්වා දැන් ඉතින් වීඩියෝ එකක් නම් ගන්න විදිහක් නෑ මට කියලා. ඉතින් හස්බන්ඩ් ගිහිල්ලා ෆෝන් එක කොහෙදෝ තිබ්බා. බලන්නකෝ ඉතින් වීඩියෝ එකත් ඔන් කරගෙනම ෆෝන් එක තියන්න ගිහින් ෆෝන් එක වැටුණා. මං ඒක ඔයාලට බලන්න දැම්මා. ඉතින් අපේ හස්බන්ඩ් බලන්නකෝ මට කරන උදව්. ඔයාලගේ හස්බන්ඩ්ලත් ඔයාලට උදව් කරන්න ගිහිල්ලා මේ වගේ වැඩ වෙලා තියෙනවද කියලා කියන්නකෝ බලන්න. ඉතින් අපි ඉතින් බුදුන් වඳින අතරතුර අපේ සුදු මහත්තයා කොහොම හරි මං වීඩියෝ කරන ෆෝන් එක දැකලා. බලන්නකෝ ඉතින් ඒක දැක්කට පස්සේ එයාව හොඳට පේන නිසා එයා ඒකට ගිහිල්ලා කරන කෝලම් ටික එතනට ගිහිල්ලා හිනා වෙවි ආයෙත් මා ගාවට දුවගෙන එනවා. ඔයාලත් ඉතින් බලන්නකෝ එයාගේ කෝලම් ටික. අපි තුන්දෙනා බුදුන් වැඳලා ඉවර වෙලා ආයෙමත් ඉතින් අපි බෝධි පූජාවට ගෙනාපු සියලුම දේවල් අස් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. මං ඉතින් ආයෙමත් මුලින් අස් කරපු විදිහටම මල්
ආසන ටික පිරිසිදු කරා. මොකද ඉතින් කවුරු හරි ඇවිල්ලා ආයෙමත් දෙවියන් උදෙසා මල් පූජා කරන්න ලස්සනට මල් ආසන ටික පිරිසිදුව තියෙන්න ඕනෙනේ. බලන්නකෝ ඉතින් මේ දේවාලෙත් කොච්චර ලස්සනද කියලා. මෙතනට ගොඩක් සෙනග එන්නේ නැති නිසා මාරම නිස්කලංකයි. ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා හිමී සැනසිල්ල එන්නත් පුළුවන්. ඔයාලත් ගලේ දේවාලේ යන කෙනෙක් නම් ඔතනින් ඔහොමම නාගාමුල දේවාලෙත් වන්දනා කරගෙන යන්න කියලා මං ආරාධනා කරනවා. හිතේ ශ්‍රද්ධාවෙන් මේ දේවාලෙටත් ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කරොත් එහෙම ඒ ප්‍රාර්ථනාවත් අනිවාර්යෙන්ම ඉෂ්ට වෙනවා. අපිත් මේ දේවාලෙට ගොඩක් දවස් යන නිසා ඒක ඒකාන්තයෙන්ම හරියනවා කියලා මම නම් විශ්වාස කරනවා. බලන්නකෝ ඉතින් ගෙදර යන්න හදද්දිම සුදු මහත්තයා හොඳටම අඬන්න ගත්තා. මෙතන එයාට හොඳට සෙල්ලම් කර කර ඉන්න පුළුවන්නේ. ආපු වෙලේ ඉඳන්ම වැලි අල්ලලා ගෙදර යන්න බෑ කියලා අඬන්න ගත්තේ. අපි ඉතින් ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ. ඔයාලා හරිස්සමින් ඉන්න. ඔයාලට බුදු සරණයි.